අපි අද බලමු කොහොමද පොඩ්කාස්ට් සෙටප් එකක් කරගන්නේ කියලා. අපි දැන් බලමු අපිට මොනවද අවශ්‍ය කරන්න කියලා මේ වැඩේට. මුලින්ම අපි බලමු ඔඩියෝ පැත්ත. ඉතින් ඔඩියෝ පැත්ත හොඳටම තියෙන්න ඕනේ පොඩ්කාස්ට් එකකට. ඉතින් මේ වගේ රොඩ් පොඩ් මයික් එකක් තියෙනවා. ඊට පස්සේ ඔඩියෝ එක රෙකෝඩින් කරගන්න අපිට Zoom H8 රෙකෝඩර් එකක් තියෙනවා. ඊට පස්සේ ඔඩියෝ එක මොනිටර් කරගන්න හෙඩ්ෆෝන් එකක් අපි ගාව තියෙනවා. ඊපස්සේ ලයිටින් පැත්තත් අනිවාර්යයෙන්ම මේකදී බලන්න ඕනේ හොඳ ලයිටින් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේ විදිහට නැන් ලයිට් එකක් පාවිච්චි කරනවා watt 300 එකක්. ඊට පස්සේ RGB ලයිට් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපේ කැමරා එක තියෙනවා Sony A7 V එකක් තියෙනවා. ඊට පස්සේ ලෙන්ස් එක G Master 24-70 එකක් තියෙනවා. ඉතින් මම බෑග්ග්‍රවුන්ඩ් එක මේ පැත්තට තමයි තෝරගන්න හිතුවේ. එතකොට මම මයික් එක ප්ලේස් කරගන්න හැදුවේ මේ හරි වගේ ටේබල් එකේ. ඉතින් මයික් එකට අපිට එනවා මේ වගේ බූම් ආම් එක සහ ආම් එක හෝල්ඩ් කරන හෝල්ඩර් එක අපිට හම්බ වෙනවා. ඊපස්සේ හෝල්ඩර් එක මේ විදිහට ටේබල් එකට අලයින් කරගන්න ඕනේ. මෙතනින් අපිට පුළුවන් මේ වැඩේ කරගන්න. හරි. ඊට පස්සේ බූම් ආම් එක මේ විදිහට තමයි සෙට් වෙන්නේ. ආම් එක ගාන්ට හයිට් එකට එන්න නම් අපි මයික් එක මේකට ප්ලේස් කරන්න ඕනේ. එතකොට තමයි මේක එන්නේ. නැත්නම් මේ විදිහට තමයි තියෙන්නේ. මයික් එක මේකේ ට්‍රෙඩ් එකට සම්බන්ධ වෙන. එතකොට මම බලාගන්න පුළුවන්. එතකොට මයික් එක හයිට් එක ගාන්ට එනවා. ඊට මයික් එක අපිට ඕන පැත්තකට මේ විදිහට ටර්න් කරගන්න පුළුවන් මේ නොබ් දෙක කරකවලා. ඊට පස්සේ අපිට XLR කේබල් එකක් ඕනේ. මේකට කියන්නේ XLR කේබල් එක. මේක මේල් ෆීමේල්. අපිට මේල් ෆීමේල් විදිහට ඕනේ. මේක මේල් පැත්ත, මේක ෆීමේල් පැත්ත. ෆීමේල් පැත්ත මේ විදිහට අපේ මයික් එක පැත්තට තමයි එන්නේ. ඔය විදිහට. ඊට පස්සේ මේල් පැත්ත අපේ Zoom එකට මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. හරි අපි දැන් අපේ මයික් එක Zoom එකට කනෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් ඔඩියෝ එක අනිවාර්යෙන් අපි මොනිටර් කරන්න ඕනේ. ඔඩියෝ එක අපි අනිවාර්යෙන් මොනිටර් කරන්න ඕනේ. ඒක නිසා මම මේ වගේ හෙඩ්සෙට් එකක් පාවිච්චි කරනවා. ඉතින් අපේ Zoom එකේ හෙඩ්ෆෝන් අවුට් එකක් අපිට මෙතන දීලා තියෙනවා. ඉතින් අපි හෙඩ්ෆෝන් අවුට් එකට අපේ හෙඩ්ෆෝන් එක කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ තියෙන Zoom H8 එකක් latest version එක. ඉතින් මේකේ ගොඩක් වැඩ තියෙනවා. ඉතින් අපි මේක on කරගන්න බලන්න මෙතනින් මේ පැත්තට hold කරන් හිටියම මේක on වෙනවා. ඒ වගේම තමයි අපි මෙතන SD card එකක් දාලා තියෙන්නේ. SD card එකක් නැතුව මේක recording යන්නේ නැහැ. ඊට පස්සේ මේක touch display එකක් විදියට තමයි අපිට එන්නේ. අපිට මෙතනින් podcast select කරගන්න පුළුවන්. podcast select කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට interface එක on වෙනවා. අපිට මේ වගේ preset ටිකක් settings ටිකක් දීලා තියෙනවා. ඉතින් අපිට mic එක on කරගන්න ඕනේ දැන්. ඉතින් අපි mic එක plug කරලා තියෙන්නේ channel 2 එකට. ඉතින් channel 2 එකට අදාළ gain knob එක තමයි මේ අපිට බලා ගන්න පුළුවන්. මේක අපිට 0 ඉඳන් 10ට යන්න පුළුවන්. ඉතින් 10ට යද්දි gain එක වැඩි වෙනවා. ඒ වගේ තමයි මෙතන අපිට පොඩි ස්විච් එකක් දීලා තියෙනවා. මේකෙන් අපිට මයික් එක ඔන් කරගන්න පුළුවන්. මේ විදිහට රතු පාටින් අට ඒක ඉන්ඩිකේට් කරනවා ඔන් වුණාට පස්සේ ටෙස්ට් ඔයාලට පේනවාද මේ විදිහට LR එකේ ලිමිට් එක අපිට 12කට වගේ යනවා මේ විදිහට ඩිසෙබල් 12ක් වගේ යනවා මේ විදිහට අපිට මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රින 6 වගේ තමයි මම නම් තියාගන්නේ. මොකද අපි පස්සේ තමයි මේ එඩිට් කරලා ඉවරලා අපිට අවශ්‍ය ගන්නට ඔඩියෝ එක හදාගන්න. හරි අපි දැන් මයික් එක සෙටප් කරගත්තා. ඊට පස්සේ මම හෙඩ්ෆෝන් එකෙන් මොනිටර් කරා කොහොමද ඔඩියෝ ලෙවල් එක කියලා. ඒ ටික හරි ගත්තා. ඊට පස්සේ අපි බලමු කැමරා එක කොහොමද සෙටප් කරගන්නේ කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට මේ
අපේ ලයිට් එක කී ලයිට් එක නැන් ලයිට් 300 එකක් තියෙන්නේ. ඒක අපි මොඩල්ගේ එහෙම නැත්නම් සබ්ජෙක්ට් එකේ I level above I level තියෙන්නේ. I level එකට උඩින් තමයි මම ප්ලේස් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි key light එක මේ පැත්තෙන් තියෙනවා. ඊට පස්සේ අපි පොඩි fill light එකක් මම විදිහට මේ පැත්තෙන් දෙනවා. ඒකට මම ගොඩක් RGB light එක පාවිච්චි කරනවා. මේක ටිකක් warm පැත්තට බර කරලා තමයි මේ විදිහට place කරගත්තේ. මම කැමරා එක tripod එකකට mount කරගෙන තියෙන්නේ. මොකද still එකක් යන්නේ recording එක. ඒක නිසා මම tripod කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම tripod එක මේ විදිහට level එක balance කරලා හදාගෙන තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක මගේ settings ටික මම කොහොමද හදාගන්නේ කියලා. කැමරා එකේ settings ටික මම file format එක 4K වලට දාගත්තා. මොකද මට ටිකක් හොඳ quality output එකක් ගන්න ඕන හින්දා frame rate එක මම 50කට තියාගන්නවා. ඊට පස්සේ focus එක මම manual focus එකකට දාගන්නවා. මේ විදිහට අපේ subject එකට focus එක මම height දීලා තියෙනවා. ඊට පස්සේ මට හොඳ depth එකක් තියෙන වීඩියෝ එකක් ගන්න ඕන නිසා මම aperture එක 2.8 වලට දාගන්න. මොකද 24-70 lens එකක් තියෙන්නේ G-Master එකක්. ඒකේ අපිට අඩුම යන්න පුළුවන් 2.8 aperture එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන exposure එක ටිකක් වැඩි වෙනවා. ඒක නිසා මම shutter speed එක අඩු කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන exposure level එක 0 වලට තියෙන්නේ. ඉතින් එතකොට අපිට edit කරගන්න lazy video එක. ඒ වගේම තමයි Kelvin එක. එහෙම නැත්නම් white balance එක මම 5000 වලට තියාගෙන තියෙනවා. මම ඒක හැම බලලා කැමරා එකෙන් බලලා තමයි ඒක එදිට හදාගත්තේ. shutter speed එක අපි 100 වලට තමයි තියාගෙන තියෙන්නේ. හොඳයි. ඉතින් අරගලම කරුවල නැද්ද? නෑ නෑ මේක නිකන් audio voice 1 2 3 ඉතින් අපේ ෆයිනල් අවුට්පුට් එක ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපි කැමරා එක බැලන්ස් කරලා තියෙනවා. ඊට පස්සේ ලයිටින් ටික බැලන්ස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මුලින්ම ඔඩියෝ එක බැලන්ස් කරගත්තා. ඉතින් අපේ හොඳ අවුට්පුට් එකක් අපිට ලැබිලා තියෙනවා. අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ අවුට්පුට් එක කොහොමද සාර්ථකව ඇවිල්ලා තියෙන්නේ කියලා. Hi, I'm Harini from TG Studio. This is our new podcast studio.